الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين الصلاة والسلام على سيدنا محمد وعلى آله وصحبه وسلم السلام عليكم ورحمة الله وبركاته ස්පෝකන් ඇරබික් සර්ටිෆිකේට් කෝස් එකේ අද අපි 15 වෙනි ක්ලාස් එකේ ඉන්නවා. මේ ක්ලාස් එකෙත් අපි හැමදාම වගේ අපි නිතර භාවිතා කරන්න පුළුවන් වචන තමයි ඉගෙන ගන්නේ. ඒ නිසා ඔයාලා කතා කරනකොට ඇරබික් වචන දාලා කතා කරන එකකින් ලේසියම ඔයාලට ඇරබික් ස්පෝකන් ඉගෙන ගන්න පුළුවන්. මුලින්ම සතුටුයි කියලා කොහොමද ඇරබික් වලින් කියන්නේ? සঈද් කියන්නේ සතුටුයි. උදාහරණයක් බලන්න. අතමන්නා ලක ඊදුර් මීලාදින් සঈද්. ඒ කියන්නේ මම ඔයාට සුබ උපන්දිනයක් වේවා කියලා කියනවා, ප්‍රාර්ථනා කරනවා. ඒ කියන්නේ අපි කෙනෙක්ව බල්ලා බර්ත්ඩේ විශ් කරන්නේ කොහොමද? සුබ උපන්දිනයක් වේවා. කෙනෙක්ට අපි උපන්දිනේ ප්‍රාර්ථනා කරනවා. ඒකට කොහොමද අපි අරබික් වලින් කියන්නේ? කොහොමද අරබික් වලින් අපි බර්ත්ඩේ එකක් විශ් කරන්නේ? අතමන්නා ලක ඊදුන් මීලාදින් සঈද්. ඒ කියන්නේ අපි අරබික් වලින් මෙහෙමත් බර්ත්ඩේ විශ් එකක් කරන්න පුළුවන්. අතමන්නා ලක ඊදුන් මීලාදින් සঈද්. මීළඟ එක දුකයි කියලා කොහොමද අරබික් වලින් කියන්නේ? හසීන් කියන්නේ දුකයි, සෑඩ් එකට කියනවා. උදාහරණයක් බලන්න. අල් වලදු හසීන්. ඒ කියන්නේ කොල්ලට දුකයි. පොඩි කොල්ලෙක් ඉන්නවා, එයා දුකින් ඉන්නවා. කොහොමද කියන්නේ? අල් වලදු හසීන්. කොල්ලා දුකින් ඉන්නවා. මීළඟ එක සබත්තු ෂූස්. අරබික් වලින් කොහොමද කියන්නේ? හිදාඋ කියන්නේ සබත්තු. හිදාඋ. උදාහරණයක් බලන්න. අල් ෆතාතු තර්තදි හිදාඅහා. ඒ කියන්නේ ගැහැණු ළමයා එයාගේ ෂූ එක අඳිනවා, පළඳිනවා. ගැහැණු ළමයා එයාගේ සබත්තුව පළඳිනවා. අල් ෆතාතු තර්තදි හිදාඅහා. හිදාඅහා කියන්නේ එයාගේ සබත්තු දෙකටම කියනවා. එතකොට සබත්තු කියන්නේ හිදාඋ, සබත්තු දෙකක් කියනකොට හිදාඅහා කියලා කියනවා. මීළඟ එක මේස්. ඒ කියන්නේ සොක්ස්. කොහොමද අරබික් වලින් කියන්නේ? ජවාරිබ් කියන්නේ සොක්ස් වලට. මේස් පිරිසිදුයි. කොහොමද කියන්නේ? අල් ජවාරිබු නලීෆා. එතකොට නලීෆා කියන්නේ පිරිසුදුයි. නලීෆතුන් පිරිසුදුයි කියලා කියන්නේ මේස් පිරිසුදුයි කියන්නේ අල් ජවාරිබු නලීෆා. ඒ වගේම කතා කරනවා. කොහොමද අරබික් වලින් කියන්නේ? තහද්දස කියන්නේ කතා කරනවා. තහද්දස. උදාහරණයක් බලන්න. ලා උරීදු අන් අතහද්දස ඉලයික්. මට ඔයත් එක්ක කතා කරන්න කැමති නෑ. ඒ කියන්නේ අකමැති. මට ඔයත් එක්ක කතා කරන්න කැමති නෑ. ඒ වගේම මට ඔයත් එක්ක කතා කරන්න කැමති. කොහොමද කියන්නේ? උරීදු අන්න අතහද්දස ඉලයික්. මම ඔයත් එක්ක කතා කරන්න කැමති. එතකොට අර උරීදු කියන කෑල්ලට, ඇරබික් වචනෙට ඉස්සරහින් ලා දාන එකෙන් ලා උරීදු කියන යනවා. එතකොට කොහොමද? මම කැමති නෑ. අන්න අතහද්දස ඉලයික්. මම කැමති නෑ ඔයත් එක්ක කතා කරන්න. මීළඟ එක දෙනවා. කොහොමද අරබික් වලින් කියන්නේ? අතා කියන්නේ දෙනවා. අතා. අල්අබු අතා අන්නුකුදු අල් මඅදනියා. ඒ කියන්නේ තාත්තා තමන්ගේ පුතාට කාසි ලබා දෙනවා. ඒ කියන්නේ කාසි කියන්නේ අපේ භාෂාවෙන් කියනවා අපි සල්ලි කියලා කියනවා. තාත්තා පුතාට සල්ලි කාසි ලබා දෙනවා. අල්අබ් අතා කියන්නේ දෙනවා. අන්නුකුදු අල් මඅදනියා. මීළඟ එක අඩුයි. ඒ කියන්නේ අපේ ෆෝන් එකේ charge අඩුයි, charge low කියලා කියනවා. කොහොමද අරබික් වලින් කියන්නේ? මුන්හෆිල් කියන්නේ low, අඩුයි. උදාහරණයක් බලන්න.
නිස්බතු ශුක්කරි මුන්හෆිලා. ඒ කියන්නේ මගේ සීනි මට්ටම අඩුයි. ඒ කියන්නේ මගේ ඇඟේ තියෙන සීනි මට්ටම අඩු වෙලා. මගේ සීනි මට්ටම අඩුයි. නිස්බතු ශුක්කරි කියන්නේ මෙතන සීනි. මුන්හෆිල් කියන්නේ මොකද්ද? අඩු වෙලා. නිස්බා කියන්නේ මොකද්ද? නිස්බා කියන්නේ මට්ටමට කියනවා. නිස්බතු ශුක්කරි මුන්හෆිලා. මගේ සීනි මට්ටම අඩුයි. හරි, අද අපි ඉගෙන ගත්ත හැම වචනයක්ම ඔයාලා පොතක ලියනවා වගේම ප්‍රැක්ටිස් කරන්න ඕනි. ජසාකුමුල්ලාහු ඛෛරන්. සුබ්හානකල්ලාහුම්ම වබිහම්දික අෂහදු අල්ලා ඉලාහා ඉල්ලා අන්ත අස්තග්ෆිරුක වඅතූබු ඉලෛක්. අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු.